රසයම මාළු කරියක් හදන හැටි බලමුද? එන්න. එහෙනම් යමු. හදන විදිය බලන්න. මාළු ඕනි, රතුළුණු, රම්පේ, තලාගත් ඉඟුරු, උළුවල්, කොරුඳු, කරාබුනිටි, නිසාල්, සියඹල ඇට දෙක තුනක් ඕනේ. ඒකට ලුණු ටිකක් දාලා වතුර චුට්ටක් දාන්න. දාලා මික්ස් කරගන්න. ඒකට කහ කුඩු අමුතුන පහ මිරිස් කොට දාගන්න. ඊපස්සේ ගම්බිරිස් ටිකක් ඇට ටිකක් වෙනම කොටලා ගන්න. ඊට පස්සේ ඉස්සෙල්ලා හදාගන්න මිශ්‍රණය හොඳට මික්ස් කරලා අර අපි තියාගත්ත මාළු එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ තෙලියක් මන්න මැටි භාජනයක් තිබ්බේ. ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වුණාම රතුළුණු අවුමිරිස් උළුහාල් කරදුම්බු කරවුනිටි රම්පේ ටික ඔක්කොම දාලා හොඳට රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඒකට ගම්බිරිස් ටික දාලා ඒකත් කලවම් කරාට පස්සේ අර අපි මිශ්‍ර කරගත්ත මාළු එක දාලා හොඳට හදලා ගන්නයි තියෙන්නේ. මති ප්‍රමාණයට වතුර දාගෙන ලිපේ තියාගෙන උයාගන්න. මේ තියෙන විනාඩි 20කට පස්සේ ඔන්න මගේ මාළු කරි එක. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මාළම රසයි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරලා